14 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න කියලා දිනවා. ඔන්න ඇසිටල්ඩිහයිඩ් එකක් දීලා තිනවා. ඒකට Br2 නිර්ජලීය FBBr3 දැම්මහම ඉහිත ප්‍රතික්‍රියාවේ සෑදෙන ප්‍රධාන ඵලය ලබා දෙන අතරමැදියේ සංප්‍රයුක්ත ව්‍යුහයක් වන්නේ කුමක්ද කියලා අහන්නේ. සංප්‍රයුක්ත ව්‍යුහයක් වන්නේ කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මේක ගානට යන්න කලින් මම පොඩ්ඩක් යාන්ත්‍රණයත් එක්ක පැහැදිලි කරන් ඉන්නම්. මේ ප්‍රශ්නෙට හරි ලේසියෙන් උත්තරය ගන්න පුළුවන් පොඩි තියරි කාරණා ටිකක් දැනගත්තම මම ඒ ටික අවසානයේදී කියන්නම්. එතකොට අපි බලමු මුලින්ම යාන්ත්‍රණය කොහොමද යන්නේ කියලා මේකට අදාළව. හරි. එතකොට අපිට තියෙනවා මෙන්න මෙහෙම ඇසිඩයිඩියල් එක. ඒකට Br2 නිර්ජලීය FBBr3 දැම්මම මම යාන්ත්‍රණය පොඩ්ඩක් මෙලයි මතක් කරන්න. මොකද අපිට ආයි ස්ට්‍රක්චර් එකේදී වුණත් මේ වගේ ප්‍රශ්නයක් හම්බෙන්න පුළුවන්. ඒකින්ද අපි පොඩ්ඩක් මතක් කරගෙන යමු. එතකොට මුලින්ම වෙන්නේ මොකද්ද? Br2 එකට Br2 එකේ තියෙන එක්සර යුගලයක් මගින් මෙන්න මේ FBBr3 එකට පහර දීලා මෙන්න මේ සංයෝගය හදනවා. එතකොට මැද ආරෝපණය ධන වෙනවා. F ඍණ වෙනවා. ඒ විදිහට හදා ගන්නවා මුලින්ම. ඊට පස්සේ කරන්නේ මේ හදාගත්ත එක අපිට බෙන්සීන් වලේ තියෙන ෆයි බන්ධනයක් මගින් පහර දෙනවා Br. Brට පහර දීලා මේ බන්ධනය ගැලවිලා යනවා මෙතනට. එතකොට හැදෙනවා මෙන්න මේ කාබෝ කැටයනේ මෙතන Br එකක් බැඳිලා H එකක් බැඳිලා ඔන්න ඔය සංයෝගය ඉවත් වෙලා යනවා. ඊට පස්සේ සංප්‍රයුක්ත ව්‍යුහ හදලා මේක ස්ථායි වෙනවා. අපි දන්නවා කොහොමද බෙන්සීන් වල සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා. ඒ කියන්නේ හැදෙන ධන ආරෝපණයක් හෝ ඍණ ආරෝපණයක් හෝ ඒක විස්ථාපනය කරලා ඒක ස්ථායීතාවය රැක ගන්න බෙන්සීන් හැමතිස්සෙම කටයුතු කරනවා. එතකොට ඒක තමයි මෙතනදිත් වෙන්නේ. ඊට පස්සේ සංප්‍රයුක්ත හැදුවෙන් පස්සේ අවසානයේ මොකද වෙන්නේ? මෙතනින් ඉවත්ව ගිය මේ වගේ සංයෝගයේ Br වලින් නැවත මෙතන තියෙන H වලට පහර දීලා H වලත් එක්ක හදපු ෆයි බන්ධනය බෙන්සීන් වලේ ඇතුළට දානවා. එතකොට අවසානයේ මේ ව්‍යුහය ලැබෙනවා FBr3 උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරලා කියලා මෙතන පේනවා. මොකද අවසානයේ ඉතුරු වෙලා තියෙනවා HBr වෙනම පිට වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් වෙනවා. අපි දන්නවා එතකොට මේ ඇසිටල්ඩිහයිඩ් වගේ ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග ඒවා මොකද්ද කරන්නේ? බෙන්සීන් වලේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික තමන් වෙත රැඳ ගන්නවා. ඒවා එතකොට මෙටා යොමුකාරකයක් වෙනවා. හරි. අපි දැන් පොඩ්ඩක් බලමු කොහොමද කියලා මේ ටික. එතකොට මම මෙතන ලියාගත්තා පොඩි තියරි කාරණා වගේක්. මේ CH3OH ඇමීන වගේ කාණ්ඩ ඒවා අපි හඳුන්වන්නේ මොනවද? ඕතොපැරා යොමුකාරක කියලා. ඔය ඕතොපැරා යොමුකාරක වල කරන්නේ බෙන්සීන් වලේ තියෙන ඕතොපැරා ස්ථාන ඍණ ආරෝපිත කරනවා. එතකොට තමයි ඒවැ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා පිටින් පැමිණෙන ඉලෙක්ට්‍රෝෆිලික එකකට උනත් ටක් ගාලා ඉලෙක්ට්‍රෝන දෙන්න පුළුවන් තත්වයට පත් වෙන්නේ ඔන්න ඔය හේතුව හින්දා. එතකොට මේ COCH3 සීඩා කාබොක්සිලික් වගේ ඒවා බැඳුනොත් ඒවා මෙටා යොමුකාරක. එතකොට ඒව කරන්නේ ඕතොපැරා ස්ථාන ධන කළා මෙටා ස්ථාන වලට පිටින් පැමිණෙන අයනය බඳ ගන්න උත්සාහ කරනවා. ඕතොපැරා ස්ථාන ධන කළා. එතකොට ඉලෙක්ට්‍රෝෆිලික එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව වල සහභාගී වෙන ඉලෙක්ට්‍රෝෆයිල කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැමති පිටින් පැමිණෙන ධන ආරෝපිත ඒවා තමයි ඉලෙක්ට්‍රෝෆයිල කියලා අපි හඳුන්වන්නේ. නියුක්ලියෝෆිලික කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න කැමති ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි පිටින් පැමිණෙන අයන වලට තමයි නියුක්ලියෝෆයිල කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි බලමු අපි මේකට උත්තරයට යන්න. එතකොට මේක අපි එකින් එක උත්තර ගත්තොත් මේක ගත්තොත් ඕතොපැරා ස්ථාන ධන වෙලා තියෙනවා මෙටා ස්ථානට බැඳලා තියෙනවා. මේක ප්‍රශ්නයක් නෑ. අපි ඉතුරු ටිකත් බලාගෙන යමු. මේකේ මෙටා ධන වෙලා තියෙනවා. මෙටා ධන වෙන්න විදිහක් නෑ. ඒකින්ද මේක උත්තරේ වැරදි. මේ තියෙන මෙටා ස්ථානේ ඒක ධන වෙලා තියෙනවා. ඒක වැරදි. මේකේ මෙටා ස්ථානේ ධන වෙලා තියෙනවා. ඒක කොහොමදත් වැරදි. මේක ගත්තොත් මේකේ සංප්‍රයුක්ත ව්‍යුහයක් අහන්නේ මෙතනට H එකක් අනිවාර්යෙන් බැඳෙන්න ඕනේ. ඒකත් අඩුපාඩුවක් සහ අනික මෙටා ස්ථානයත් ධන වෙලා තියෙනවා. එතකොට මේකත් උත්තරේ වැරදි. මේකෙත් H එකේ අඩුව තියෙනවා. එතකොට මේක සංප්‍රයුක්ත ව්‍යුහයක් විදිහට ගන්න බෑ. ඒකට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් 14ට උත්තරේ අංක 1 කියලා මේ කරුණුත් එක්ක. ඒතර මතක තියාගන්න ඕනේ මෙටා යොමුකාරකයක් නම් ඒකෙන් කරන්නේ ඕතොපැරා ස්ථාන ධන කරන එක
ඕතොපැරා යොමුකාරකයක් නම් ඒකෙන් කරන්නේ ඕතොපැරා ස්ථාන ඍණ ආරෝපිත බවට පත් කරන එක. එකෙන් අපිට මේ ප්‍රශ්නේ ලේසියම උත්තරේ ගන්න පුළුවන්.